අද අපි කතා කරන්න යන්නේ පොසිෆයි රීටේල් පොස් සිස්ටම් ෂොප් ටයිප් එකට අපි රිලිස් කරපු අලුත්ම ෆීචර්ස් ලිස්ට් එකක් ගැන. මේ ෆීචර්ස් ලිස්ට් එක දැන් අපි ටීම් එක ප්‍රොඩක්ෂන් එකට පුෂ් කරා. එතකොට අපි පොසිෆයි LK ගත්ත එකතු වෙලා ඉන්න හැම රීටේල් ෂොප් ටයිප් යූසර් කෙනෙක්ටම මේ ෆීචර්ස් ටික ෆ්‍රී අවైలබල් වෙනවා. එතකොට ෆස්ට් ෆීචර් ගත්තොත් එහෙම අපි ඉන්ජූස් කරා ස්ටෝ ක්‍රෙඩිට් කියන ෆීචර් එක. එතකොට ඔයාලට මේ ලෙෆ්ට් සයිඩ් පැනල් එකේ පාඩි ස්ටෝ කරාට පස්සේ ඔයාලට පුළුවන් සෙක්ෂන් එක බලන්න ස්ටෝ ක්‍රෙඩිට් කියලා. මෙතනදී බේසිකලි වෙන්නේ හිතන්න කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ඔයාගෙන් මොකක් හරි බඩුවක් පර්චේස් කරාට පස්සේ එයා තව ටික දවසකින් එනවා ඒක රිටර්න් කරන්න. එතකොට රිටර්න් කළා එයා ගන්න බලාපොරොත්තු වෙන බඩුව එහෙම නැත්නම් එක්ස්චේන්ජ් කරන්න හිතන් එන අයිටම් එක ඔයාගේ ඉන්වෙන්ටරි එකේ නැත්නම් ඔයාගේ වෙයර්හවුස් එකේ නැහැ. එතකොට ඔයාට ඔෆර් කරන්න පුළුවන් ස්ටෝර් ක්‍රෙඩිට් එකක් ඒ කස්ටමර්ට. එතකොට ඒක බාකෝඩ් දෙකක් වගේ යුනික් කෝඩ් එකක් එන්නේ ස්පෙસિෆික් කස්ටමර් කෙනෙක්ට. එතකොට ඔයාට කස්ටමර්ට ඒ ස්ටෝර් ක්‍රෙඩිට් එක දෙන්න පුළුවන්. දුන්නට පස්සේ ආයි වෙන එන ඕන වෙලාවක ඒ කස්ටමර් අලුත් ඔඩර් එකක් පර්චේස් කරද්දී අර ස්ටෝ ක්‍රෙඩිට යස් කරන්න පුළුවන්. එහෙම නැත්තං ආයි රිටර්න් කරද්දී හෝ මොනයම්ම පර්චස් එකක් කරන වෙලාවෙදී ඒ ස්ටෝ ක්‍රෙඩිට යස් කරන්න පුළුවන් කස්ටමර්ට ඒ ඕඩර් ප්ලේස් කරද්දී. එතකොට ඒ ස්ටෝ එතකොට හිතන්න ටෝටල් ඕඩර් එකේ ගාන 5000යි ස්ටෝ ක්‍රෙඩිට්ස් තියෙනවා 3000ක්. එතකොට ඇත්තටම එයා පේ කරන්න ඕනේ රුපියල් 2000ක් විතරයි ඒ ඕඩර් පර්චස් කරද්දී. ඒක තමයි බේසික් අයිඩියා එක ස්ටෝ ක්‍රෙඩිට් කියන ෆීචර් එකේ. එතකොට අපි තව ෆීචර් එකක් රිලීස් කරන බලාපොරොත්තු වෙනවා ඉස්සරහට එක්ස්චේන්ජ් ක්‍රෙඩිට්ස් කියලා. එතකොට ඒක තාම ටීම් එක ඩෙවලොප්මන්ට් කරගෙන ඉන්නේ. එතකොට ඒකත් රිලීස් වෙච්ච ගමන් මේ වීඩියෝ එකකින් අපිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් මොකක්ද ඒකත් කියලා. එතකොට අනිත් ෆීචර් එක තමයි අපි මේ රිලීස් එකේදී ඉන්ට්‍රොඩියුස් කරපු ඔඩිට් ලොග්ස් කියන ෆීචර් එක. එතකොට ඒකත් ඔයාලට ලෙෆ්ට් සයිඩ් බාගේ පහළට ආවට පස්සේ ඔයාලට පේනවා වෙනම සෙක්ෂන් එකක් තියෙනවා ඔඩිට් ලොග්ස් කියලා. මෙතනදී වෙන්නේ හැම දැන් ගත්තට පස්සේ සිස්ටම් එකේ රීඩ් ඔපරේෂන්ස් තියෙනවා, රයිට් ඔපරේෂන්ස් තියෙනවා. හැම රයිට් ඔපරේෂන් එකක්ම කරේ කවුද මොකක්ද කරේ කරපු වෙලාව සහ කරේ කවුරු විසින්ද කියන රෙකෝඩ් එක මෙතන බලා ගන්න පුළුවන්. මේක ඇඩ්මින්ලට විතරයි දෙන්නේ. ඒ කියන්නේ ෂොප් එකේ ඕනර්ස්ලාට දෙන ෆීචර් එක. ඒතර ඔයාලට මෙතනදී රිසෝස් විදිහට ෆිල්ටර් අවුට් කරන්න පුළුවන් සහ ඇක්ෂන් විදිහට ෆිල්ටර් අවුට් කරන්න පුළුවන්. එතකොට ඇඩ්මින් රිපෝට් එක ගන්න පුළුවන් මොන ඔපරේෂන් එක කවුද කවුරු විසින්ද මොන වෙලාවද කරේ කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට තව අලුත් අපි රිපෝට් සෙක්ෂන් එකට තව අලුත් ෆීචර්ස් ටිකක් ඉන්ට්‍රොඩියුස් කරා රීටේල් ෂොප් ටයිප්ස් වලට. ෆස්ට් ෆීචර් එක තමයි මෙතනදී ඩේලි සේල්ස් බ්‍රේක්ඩවුන් සෙක්ෂන් එකේදී view sales day by day for any month. Select a month and year then click generate. මෙතනදී අපිට අපි ලබ් කරලා තියෙනවා මේ තියෙන ඩිෆෝල්ට් data වලට අමතරව ඔයාලට පුළුවන් මෙතනදී month එක select කරලා හිටන් month එකට තියෙන සේල්ස් ටික ජෙනරේට් කරගන්න රිපෝට්ස් ටික. එතකොට මෙතනදී ගත්තොත් එහෙම ඔයාලට ඒ මාසේ අදාළ දවස් ටික පෙන්නනවා. ඊට පස්සේ ඒ මාසෙට අදාළ net profit එක, එතකොට cash ද card ද pay later ද refund store credit ද total sales ගාන වගේ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව ඉස්සරහට explain කරොත් එහෙම මෙතනදී තව දෙයක් තියෙනවා. ඔයාලට මේ ක්ලික් කරාට පස්සේ මේක CSV එක විදිහට එක්ස්පෝර්ට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනදී මේ each date එක ඔයාලට තව in details බලා ගන්න පුළුවන්. මෙතන view button එක ක්ලික් කරාට පස්සේ ඔයාව redirect වෙනවා daily reports කියන එකට. එතකොට මේකෙදි ඔයාලට ගොඩක් ලොකු details බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දවසේ summary එක, එතකොට ඒ specific දවසේ sales by category and product, by product and variant, cash registry, orders, returns හැමදේම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන export බටන් දුන්නාට පස්සේ අපි selections ගොඩක් introduce කරලා තියෙනවා. sales by category, sales by product and variant, cash registry, order, returns, activity ledgers, download all the sections. එතකොට ඔයාලට මේ ඔක්කොම ටික download කරන්න පුළුවන්. නැත්නම් මේ විදිහට activity ledger එක download කරගන්නත් පුළුවන්.
ඇක්ටිවිටි ලෙජක ඩවන්ලෝඩ් කළ පෙන තෝට වලට CSV එක ඩවන්ලෝඩ් වෙන මේ විදියට ඩවන්ලෝඩ් අවස මෙහෙම CSV ඕපන් කරන්න පුළුවන් ඒක ඕපන් කරවසු මෙන්න මෙහෙම එකක් තමයි වාට ඕපන් වෙන්නේ තෝට මෙතනදී ටයිම් එක ඉවෙන්ට් ටයිප් එක එතකොට රෙෆරන්ස් නම්බර් එක කස්ටමර්ගේ කෙනෙක් කියනනම් කස්ටමර්ගේ නේම් එක කස්ටමර් ෆෝන් නම්බර් එක කැෂුවේ එක ප්‍රොඩක්ට් එක වේරියන්ට් එක එතකොට කොන්ටිටි ගාන කෑෂ්ද කාඩ්ද ක්‍රෙඩිට්ද ස්ටෝර් ක්‍රෙඩිට්ද රිෆන්ඩ්ද ඉන්කම්ද එක්ස්පෙන්ස්ද ස්පෙෂල් නෝට් එක දමනගේ නෝට් එක ඒ හැමදේම මෙතනදී ඔයාලට බලාගන්න පුළුවන් මේ ඩේලි රිපෝට් කෙන් සෙක්ෂන් එක ගියන්න පස්සේ එතකොට මෙන්න මේ ෆීචර්ස් ටික අපි අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරා ප්ලැට්ෆෝම් එකට. එතකොට මේවත් අද ඉඳලා ඔයාලට බලාගන්න පුළුවන්. ඊට පස්සේ මන්ත් එකට යන්නේ නැතුවත් ඔයාලා ඩිරෙක්ට්ම මෙතනදී ඩේ රිපෝට් එක ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට view day reports ඊට පස්සේ ඔයාලට මෙතනදී කැමති date එක සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරන් මෙහෙම view reports දීපු ගමන්ම අපි ඒ සිලෙක්ට් කරපු දවසට දාලා හැම ඩීටේල් එකක්ම ඔයාලට මේ විදිහට පෙන්නවා. එතකොට ඔයාලට ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාගේ එක්ස්ටර්නල් වැඩවලට සහ සේල්ස් රිපෝට්ස් වලට. අතර මේක තමයි මේන් ෆීචර්ස් ටික අපි දැනට රිලීස් කරපු අලුත් රිලීස් එකේ. ඒතර මම ඒක පොඩ්ඩක් ඇක්ෂන් පිට පෙන්නුවොත් එහෙම මේ ස්ටෝක් ක්‍රෙඩිට්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. අපි පොස් එකට ගියාට පස්සේ මම මෙතනදී පොඩි අයිටම්ස් දෙක තුනක් දාගන්නම් කාට් එකට. මම ජෙන් ෆයිල් ඩෙස්ක්ටොප් දෙකක් ගන්නවා. ඊට පස්සේ මම දෙකක් ගන්නවා. මම MSI ලැප්ටොප් එකකුත් ගන්නවා. හාරර් 6200ක බිල් එකක් තියෙනවා. මම ඒක චේන්ජ් ගියාට පස්සේ චාර්ජ් ගියාට පස්සේ මම මෙතනදී මම කස්ටමර්ගේ දේ සිලෙක්ට් කරලා හිටන් කෑෂ් කරන්න යනවා. ඔයාලට මෙතෙන්දී පේනවා ඇති දැනට එක්සිස්ටින් කස්ටමර් කෙනෙක් આવොත් මේ ස්ටෝර් ක්‍රෙඩිට් එකත් එක්ක අතට පට ගාලා ඒ ස්ටෝර් ක්‍රෙඩිට් එක මෙතනදී බාර්කෝඩ් රීඩර් එක ස්කෑන් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඒ ස්ටෝර් ක්‍රෙඩිට් එකේ තියෙන කෝඩ් එක ටයිප් කරලා එන්ටර් කරනකොට පස්සේ අපි චෙක් කරනවා බෑක් එන්ඩ් එකේ වැලිඩිටි එකේ ස්ටෝර් ක්‍රෙඩිට් කෝඩ් එකේ එකපාර වාවිච් කරපු කෝඩ් එක කායි මොන හේතුවකින්ද යූස් කරන්න බැහැ සහ අපේ සිස්ටම් එකෙන් පිට ජෙනරේට් වෙච්ච කෝඩ්ස් උත් මේක යූස් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක වැලිඩිටි එක චෙක් කරලා පස්සේ ඒක වැලිඩ් නැතුව මොකද එරර් එකක් කරන මේ විදිහට අපි එරර් එකක් එනවා. එහෙම නැත්නම් ඒ ස්ටෝර් ක්‍රෙඩිට් ගාන මෙතන රෙඩියුස් වෙලා ෆයිනල් amount එක පෙන්නනවා. දැනට මට ස්ටෝර් ක්‍රෙඩිට්ස් නැහැ. ඒතකොට මම කරන්නේ මේක කෑෂ් එක විදිහට සබ්මිට් කරනවා. සිස්ටම් එකට. ඊට පස්සේ හිතන්න මම රිටර්න් ආවා. රිටර්න් ආවට පස්සේ මම මගේ බිල් එක අරන් ආවා. එතකොට කැෂියර් ළඟට ආවට පස්සේ කැෂියර් කරන්න යනවා අපේ රිටර්න් සෙක්ෂන් එකට. ඊට පස්සේ නිව් රිටර්න්ස් ගිහිල්ලා හිටන් මම මෙතනදී ඕඩර් ID එක සර්ච් කරනවා. සර්ච් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඕඩර් මම අරන් ගිය ඒ ස්පෙસિෆික් ඕඩර් එකේ තියෙන අයිටම්ස් ටික ඔක්කොම පෙන්නනවා. එතකොට මෙතනදී ඒ අයිටම්ස් වලින් මම රිටර්න් කරන්න කැමති අයිටම් එක මම රිටර්න් කරන්න යනවා. මම මෙතනදී රිටර්න් කරන්නම් මේ MSI gaming laptop එක. ඊට පස්සේ මෙතනදී තමයි ඒක සිලෙක්ට් කරලා හිටන් මෙතනදී අපිට කන්ඩිෂන්ස් දාන්න පුළුවන්, රීසන් එක දාන්න පුළුවන්. මෙතනදී මම සිලෙක්ට් කරනවා ස්ටෝර් ක්‍රෙඩිට්. මෙතනදී වෙන්නේ මම බලාපොරොත්තු වෙන MSI ලැප්ටොප් එකක් රිටර්න් කරලා හිටන් වෙන මොකක් ලැප් එකක් ගන්න. හැබැයි ඒක මං ගාව නැහැ. එතකොට වෙන්නේ අපිත් දැන් හිතමුකෝ මං මාරු කරන්නේ Logitech mouse එක කියලා. එතකොට මම මොකද මේ මගේ ස්ටෝර් එක දැන් තියෙන ඩමි ප්‍රොඩක්ට් 3යි. ඒකින්ද එතකොට මම මාරු කරන Logitech එක මම ගන්න බලාපොරොත්තු වෙන item එකක්. ඒක මගේ ඉන්වෙන්ටරි එකේ නැහැ. එතකොට මම මෙතන ස්ටෝර් ක්‍රෙඩිට් ගියාට පස්සේ ස්ටෝර් ක්‍රෙඩිට් අනිවාර්යයෙන්ම ඉෂුව වෙන්නේ ස්පෙસિෆික් කස්ටමර් කෙනෙක්ට. අනිවාර්යයෙන් කස්ටමර් සිලෙක්ට් කරලා තිබීම අනිවාර්යයි. ඊට ස්ටෝර් ක්‍රෙඩිට් ගිහිට මම මේ විදිහට ප්‍රොසෙස් කරන රිටර්න් එක. එතකොට මේක තමයි බාර්කෝඩ් එක. මේ බාර්කෝඩ් එක මෙතෙන්දී අපිට කොපි කරගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට බාර්කෝඩ් එක print කරලා කස්ටමර් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක වට පස්සේ print කරගන්න පුළුවන්. මම දැන්ට මේ බාර්කෝඩ් එක කොපි කරගන්නවා. ඊට පස්සේ ගියොත් එහෙම ස්ටෝර් ක්‍රෙඩිට් සෙක්ෂන් එකට
මෙතන ඔයාලට පේනවා ස්ටෝර් ක්‍රෙඩිට් එකක් තියෙනවා. එතකොට ඔයාලට මේක කස්ටමර්ගේ නමින් බාකෝඩ් එක නමින් කස්ටමර් ෆෝන් එක නමින් එහෙම නැත්නම් මෙහෙම සර්ච් මේ ඩේට් කම්බිනේෂන් එකක් දාලා ෆිල්ටර් කරගන්නත් පුළුවන්. අසෝ මෙතනදී පේනවා මේක තමයි ස්ටෝර් ක්‍රෙඩිට් එකක් තියෙනවා. එතකොට මේක ගියාට පස්සේ ඔයාලට ඒ ස්ටෝර් ක්‍රෙඩිට් එකට අදාළ හැම ඩීටේල් එකම බලා ගන්න පුළුවන්. ස්ටෝර් ක්‍රෙඩිට් ඉන්ෆෝ, කස්ටමර් ඉන්ෆෝ සහ සෝස් රිටර්න් එක. එතකොට මොකද්ද ඔරිජිනල් ප්‍රොඩක්ට් එක, මොකද්ද රිටර්න් කරේ වගේ දේවල් හැමදේම වලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී view ගියොත් එහෙම ඔයාලට ඒක වෙනස ආයෙත් මෙතනදී බාකෝඩ් එක print කරගන්න පුළුවන් ඒ කස්ටමර්ට ආයෙ දෙන්න. එහෙම නැත්නම් මෙතනදී redeem කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ස්ටෝර් ක්‍රෙඩිට් වලට ගිහිල්ලා ඒ අදාළ ස්ටෝර් ක්‍රෙඩිට් එක සිලෙක්ට් කරලා හිටන් මෙතනදී ඔයාලට redeem කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතනදී POS එකට ගිහිල්ලා හිටන් හිතන්න ඔයා තව මවුස් 3ක් ගන්නවා කියලා. ඊට පස්සේ charge ගියාට පස්සේ මෙතන දැන් ඔයාලට barcode එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට ස්ටෝර් ක්‍රෙඩිට් එකක් තියෙනවා. මම මෙතනදී ස්ටෝර් ක්‍රෙඩිට් එක ගහලා දැන් සර්ච් කරනවා. සර්ච් කරලා පස්සේ ඔයාලට ඒ ඩීටේල්ස් ඔක්කොම පෙන්නනවා. මම කලින් මවුස් දෙකක් ගත්තා. ඒ මවුස් දෙක මගේ නම තියෙනවා. ඒ මවුස් දෙක තියෙනවා. ඊට පස්සේ මේ මවුස් දෙකේ ටෝටල් එක 9800 13200 කඩුණා. එතකොට ඇත්තටම පේමන්ට් එක වෙන්නේ 6600යි. ඊට පස්සේ කෑෂ් ගියා. ඊට පස්සේ මම මේක කන්ෆර්ම් කරනවා. ඊට පස්සේ ඕඩර් එකත් කම්ප්ලීට් වුණා. එතකොට මෙතනදී ආයෙ අපි ගියොත් එහෙම ස්ටෝර් ක්‍රෙඩිට්ස් වලට මෙතනදී ඔයාලට තියෙනවා මේක ආයෙ රිඩීම් කරන්න බෑ. මොකද ඒක view වෙලා ඉවරයි. මේක view කරොත් එහෙම ආයෙ ඔයාලට පේනවා මෙතනදී usage history එක මේ විදිහට අපි පෙන්නලා තියෙනවා. මොන ඕඩර් එකටද මේ ස්ටෝර් ක්‍රෙඩිට් එක use කරේ කියලා මේ ස්පෙસિෆික් කස්ටමර්. ඊට පස්සේ ඕඩර් සෙක්ෂන් එකට ගියාම ඔයාලට ආයෙ මෙතනදී පේනවා ස්ටෝර් ක්‍රෙඩිට් through වගේ platform එකට වැටිච්ච orders ඔයාලට මේ විදිහට ලේබල් කරලා බලා ගන්න පුළුවන්. එතකොට මෙතනින් net sale එකේ ඔයාලට පොඩි ලේබල් එකක් විදිහට පෙන්නනවා. මේ 483000න් 13200 ස්ටෝර් ක්‍රෙඩිට් විදිහට ආවයව කියලා. ඊට මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනදිත් per order details ගියාට පස්සෙත් ඔයාලට හැම ඩීටේල් එකක්ම බලා ගන්න පුළුවන්. ස්ටෝර් ක්‍රෙඩිට් එක ඇප්ලයි වුණේ කොහොමද, මොන වෙලාවෙදී, මොකද්ද කස්ටමර්, මොකද්ද සෝස් ඕඩර් එක, මොකද්ද රිටර්න් ඕඩර් එක වගේ හැමදේම ඔයාලට මෙතෙන් බලා ගන්න පුළුවන්. අතර මේක තමයි බේසික් ස්ටෝර් ක්‍රෙඩිට් කියන ෆීචර් එක අපි ඉන්ට්‍රොඩියුස් කරපු platform එකට. ඊට පස්සේ දැන් ගත්තොත් එහෙම ඔඩිට් ලොග්ස් ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. ගත්සර කියන්නේ මම ලොග් වෙලා ඉන්නේ මේ කැෂියර්. ඒතකොට ඔයාලට පේනවා ඇති මම ඕඩර් එකක් ක්‍රියේට් කරා මෙන්න මේ වෙලාවේ. මම රිටර්න් එක ප්‍රොසෙස් කරා මේ වෙලාවේ. ඊට පස්සේ මම ආයෙ ඕඩර් එකක් ක්‍රියේට් කරා මේ වෙලාවේදී. ඊට පස්සේ ඉතින් රෙෆරන්සස් ඒ හැමදේම ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහෙම දැන් රිපෝට් සෙක්ෂන් එක ගියොත් එහෙම අද දවස් ඇතුළත ඔයාලට ටෝටල් ඕඩර්ස් දෙකක් පෙන්නනවා. ඒක net profit එක මෙච්චරයි. ඒකට හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි daily reports වලට ගියොත් එහෙනම් අද දවසේ පෙන්න orders දෙකයි. net sale මේ ගාන net profit මෙච්චරයි, returns බිඳුවයි. මොකද return එකක් උනාට අපි ඒක store credit එක විදිහට return උනේ. ඊට පස්සේ cash මෙච්චරයි, store credit වලින් 13200ක් collect කරා. මේ විදිහට ඔයාලට රිටර්න්ස් ගත්තට පස්සේ ස්ටෝර් මෙතඩ් ස්ටෝර් ක්‍රෙඩිට් ඔය විදිහට ඔයාලට හැම ඩීටේල් එකම මෙතන බලා ගන්න පුළුවන් විදිහට අපි ලයින් අප් කරලා තියෙනවා. එතකොට මේ ටික තමයි දැනට අද අලුත් version එක විදිහට අපි ටීම් එකත් එක්ක බිල්ඩ් කරලා ටෙස්ට් කරලා රිලීස් කරේ. එතකොට තව මේ වගේ ෆීචර්ස් ගොඩක් ඉස්සරහට අපි රෝඩ් මැප්ස් වල තියෙනවා කස්ටමර්ස්ලාට දෙන්න. ඉතින් එක දිගට Posify එකේ ඉන්න software එක buy කරන්න. ෆීඩ්බැක්ස් අපිට ගන්න. මොකද මේ දාපු ෆීචර්ස් ගොඩක් දේවල් අද අපේ බැක්ලොග් එකේ තිබ්බ දේවල් උනත් සහ සමහර ෆීචර්ස් අපි ඉම්ප්ලිමන්ට් කරලා තිබුණා උනත් ඒවට ගොඩක් චේන්ජස් කරා කස්ටමර් ෆීඩ්බැක්ස් එක. ඉතින් හැමලෙම කියන්නේ software එක buy කරන්න ඔයාලගේ ෆීඩ්බැක් අපිට දෙන්න. ඒක අපිට ගොඩක් වැදගත්. ඉස්සරහට මේ software එක build කරගෙන ඔයාලට හොඳ සර්විස් එකක් දෙන්න. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ජය වේවා.